මට ඇවිදින්න බෑ. හෙලෝ ගයිස්, අද මං ඔයාලව එකගෙන යන්නේ නුවර වටේ රවුමක්. කලින් වීඩියෝ එක බැලුවා නම් ඔයාලා දන්නවා නුවර වෙඩින් එකට ගිහින් යාළුවෝ ටිකත් එක්ක එහෙම්ම නුවර ආවා කියලා. එද්දි ගොඩක් රෑ වුණු නිසා වීඩියෝස් නම් ගොඩක් ගන්න බැරි වුණා. ඒ කොහොම වුණත් අපි උදේම නැගිටලා දැන් මේ දළදා මාලිගාව වඳින්න යන ගමන්. මේ පාරේ දිගටම ගියාම මල්වලට පැන් ඉහලා අත් දෝවණය කරලා එන්න පුළුවන්. පස්සේ ඉතින් අපි දළදා වහන්සේ වඳින්න ඇතුළට ගියා. වඳින වීඩියෝස් නම් ගත්තේ නෑ. මෙතන කොච්චර වෙලාවක් හිටියත් දැනෙන්නේ නෑ. ඇත්තටම තව ඉන්න ආසයි. අපි ඒක නිසා ටික වෙලාවක් වාඩි වෙලා ඉඳලා එළියට ආවා. දැන් අපි යන්න හදන්නේ මම ආසාවෙන් හිටිය තව තැනක් බලන්න. ඒ තමයි ඇත්ගාල. මම කවදාවක්වත් ගිහින් නෑ ඇත්ගාල බලන්න දළදා මාලිගාවේ. මගුල් මඩුව පිටිපස්සෙන් ගිහිල්ලා කෞතුකාගාරය ඉස්සරහින් උඩට යන පාරේ තමයි ඇත්ගාල බලන්න යන්නේ. ඇත්ගාලේදී ඇත්තු නාවන්න කන්න දෙන්න ඕන දෙයක් කරන්න පුළුවන්. මං එහෙම වීඩියෝස් බලලා තියෙනවා. ඒක නිසා හිතාගෙන ගියේ ඇතෙක් නාවන්න තමයි හිතාගෙන ගියේ. හැබැයි වෙලාව හොඳකම කියදොත් එක ඇතෙක්වත් හිටියේ නෑ. හරිම දුකයි. හැබැයි එන අතරමඟදී ඇතෙක් හම්බුණා. එතන හිටපු මාමා කෙනෙක් කිව්වා එයා යන්නේ දළදා මාලිගාව වඳින්න කියලා. ඔහොම ඉතින් අපි කතා කර තව උඩට ගියා. තව තිබ්බේ මීටර් 50ක් ඒ වගේ දුරක්. මොනා කරන්නද ඉතින්. එදා ඇත්තු හිටියේ නෑ නාන්න ඇවිල්ලා. ඊට පස්සේ අපි ඉතින් ඇත්තු ඉන්න තැනට ගියා. ඒත් අපිට මෙතනින් එහාට නම් යන්න දුන්නේ නෑ එයාලා. අපි ඉතින් මෙතන ඉඳන් බලලා ඇත්තු 3-4 දෙනෙක් හිටියා. ඊට පස්සේ ඉතින් අපි එන්න ආවා. ඔයාලා යනවා නම් අනිවාර්යයෙන්ම පොඩ්ඩක් කෝල් එකක් දීලා බලලා යන්න. පේජ් වල නම්බර්ස් එහෙම තියෙනවා. මේ පැත්තේ නම් දිගටම තියෙන්නේ මල් කඩ. හැබැයි මම දැක්ක පොඩි සුකුරුත්තන් කඩක් තියෙනවා. ඒවට ඉතින් ඇහැදාලා එමින් සැරේ ආවා අපි. දළදා මාලිගාවේ ආවොත්ම මම කරන්න ආස තවත් දෙයක් තමයි වැවේ මාළුන්ට කන්න දාන එක. ඉතින් මේ සැරෙත් ඒ විදියටම කන්න දැම්මා. ආයායන සඳවත මනරම් තනිකමත් බොම සීතයි වාවාගෙන මහමෙරක තරම් උණුසුමකින්. ඊට පස්සේ අපි ආවේ හැමෝම දන්න සහස් උයනට. මෙතනින් පස්සේ නම් එක යාළුවෙක් අඩු වුණා. ඊට පස්සේ අපි ආවේ පල්ලේකැලේ ග්‍රවුන්ඩ් එකට. මොකද කියනවා නම් මාත් එක්ක හිටිය තමෝ දක්කයි ස්කූල් එක ඇන්තනිස් එකයි මහමායා එකයි අද බිග් මැච්. For the audience, it's a movement in motion. They are going to be enjoying this game. මැච් එකත් බලලා ඉවර වෙලා කිව්වට ඉතින් අපි ටික වෙලාවක් ඉඳලා ආවේ කොහාටද කියලා මේ හැමෝම දන්නවා. මේ ආවේ පේරාදෙණි කැම්පස් එකට.  Thank
තමයි පේරාදෙණි කැම්පස් එකේ ශාස්ත්‍ර පීඨය. ඇත්තමයි ඒ view එක හරිම ලස්සනයි. ඊට පස්සේ අපි කැන්ටිමෙන් කාලා ආවේ වලට. හැමෝගෙම හීනයක් තමයි පේරාදෙණි කැම්පස් එකට යනවා කියන එක. පොඩි කාලේ මගෙත් හීනයක් තිබ්බ පේරාදෙණි කැම්පස් එකේ ඉගෙන ගන්නවා කියලා. හැබැයි කොහොම වුණත් මට ආවේ රජරට කැම්පස් එක. ඒ වුණාට එහෙම වෙනසක් නැහැ. හැම කැම්පස් එකක්ම හරිම ලස්සනයි. ඒ පැතිවලට අනුව ඒ කැම්පස් හරිම ලස්සනයි. ඔන්න ඔහොම තමයි ඉතින් අද දවස ගෙවුනේ. හැන්දවුණු නිසා ඉතින් අපි බස් එකට නැග්ගා ආයේ ගෙදර යන්න. හෙට අපි දෙන්නම ආයේ අනුරාධපුරේ යනවා. හෙට මං ආසම තව දවසක්. මොකද කියනවා නම් අපේ කන්වර්සේෂන් එකට ක්ලොක් එක ගන්න තමයි යන්නේ. ඊළඟ වීඩියෝ එකේදී බලමු කැම්පස් එකේදී මොකද වෙන්නේ කියලා. එතකන් ඔයාලට බායි පරිස්සමෙන් ඉන්න. මගේ channel එකත් subscribe කරන්න.